අපේ වයසේදී මේ තරුණ වයසේදී මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ටාගට් එකක් අනිවාර්යයෙන්ම. ඒ ටාගට් එක කෙටි කාලිනයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 24ක් 25ක් වෙද්දි තමන් හොඳ මට්ටමකට එන විදිහට හදාගන්න ඕනේ. 24ක් 25ක් 26ක් කියන්න 27ක් වෙද්දි හොඳ මට්ටමකට එන විදිහට ටාගට් එක හදාගන්න ඕනේ. ඒතකොට එහෙම ටාගට් එකක් නැත්තම් ඒ කියන්නේ දැන් දැනට මුත් නැහැ. එහෙම විශේෂයක් නැහැ. මොකද්ද මම කරන්න කියලා මම දන්නෙත් නැහැ. එහෙමන තත්ත්වයන් නම් තියෙන්නේ. පළවෙනි දේ තමයි කලින්ම මොනවා හරි හේතුවකින් ඔයාලා හදාගන්න ඕනේ කියන ඔයාලා දැනගන්න ඕනේ. ඇයි මේ ජීවිතේ ඔයාලා ගෙවන්නේ? නිකන් අද රෑ නිදිය ගන්නවා, හෙට උදේ හැරෙනවා, ආයි හෙටත් ජීවත් වෙනවා, හෙට කනවා, හෙට පන්තියකට යනවා, හිතුනොත් ආයි නොයා ඉන්නවා. ඔහොම ජීවිතයක්ද ඔයාලා ගෙවන්නේ කියන එක නැතුව මොකක් හරි ගැළපෙන ජීවිතයක් ඔයාලට ඔයාලා කියන කැරක්ටර් එක ඇතුලේ කලින්ම ඔයාලා හිතනකොට හරි ඔයාලට විශ්වාස නැති වෙන්න පුළුවන් මට ඒක කරන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඒක අපි පස්සේ කියමුකෝ. පළවෙනි එක ෆිල්ම් එකකින් හරි මොකක් හරි සින්දුවකින් හරි YouTube එකේ දැකපු වීඩියෝ එකකින් හරි මොකක් හරි දෙයකින් ඔයාලට තියෙන ඕන ටාගට් එකක් නැත්නම් ඔයා හිතේ මවා ගන්න දෙයකින් ඔයාලට තියෙන ඕන ටාගට් එකක් තාපස්සේ කාලෙක ඔයා මේ විදිහට ඩිසයිනර් කෙනෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා, ડોක්ටර් කෙනෙක් වෙනවා. හරි මොකක් හරි කියන්නේ නැත්නම් හොඳ එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා, ව්‍යාපාරිකයෙක් වෙනවා. ඒ කියන එක ඇතුලේ ඔයා මෙන්න මෙහෙම තැනක ඉන්නවා. ඔයාගේ වටේට මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නවා. ඔයා මෙන්න මෙහෙම වාහන පාවිච්චි කරනවා. ඔයා මෙහෙම ගෙවල් පාවිච්චි කරනවා. ඔයා ඔයාලගේ අම්මලා තාත්තලා මෙන්න මෙහෙම සලකනවා. හරි ඔය විදිහට ඔයාගේ තියෙන්න ඔයා හදන්න ඕනේ. ඒක තමයි මොනවා කරන්නත් කලින් මේ වැඩ කරන්න පටන් ගන්න කලින් එක දිගට තියාගෙන ඉන්න බැරි නම් හෝ වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් ඔය වැඩ කරන්න පටන් ගන්න කලින්ම වැඩ කරන්න හේතුවක් තියෙනවා. වැඩ කරන්න ඇයි කියලා ඔයාලට හේතුවක් තියෙනවා.